ඔයාලව අදත් ආදරයෙන් ශ්‍රී ලංකා රන්තිල vlogs වලට පිළිගන්නවා. අද අපි යනවා ජැෆ්නා. මේක සාමාන්‍ය කොළඹ ජැෆ්නා රෝඩ් ට්‍රිප් එකක් නෙමෙයි. අපි යන්නේ වෙනස්ම රූට් එකක. අද අපි ගොඩක් තැන් කවර් කරනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ලංකාවේ ගොඩක් නොදකපු ලස්සන ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. thumbnail එකේ කියපු විදියටම නන්දි කඩල් කලපුව හරහා තමයි මේ පාර අපි ජැෆ්නා යන්නේ. අපේ ආදරණීය ගමන් සගයක් BYD Sealand 5 එක අපි කොළඹින් උදේ පාන්දර 3ට තමයි මේ ට්‍රිප් එක යන්න පිටත් උනේ. එහෙම උදෙන්ම යන එකේ වාසිය තමයි ට්‍රැෆික් අඩුයි. ඒ වගේම අපේ ට්‍රිප් එකට දවසේ වැඩි කාලයක් ඉතුරු වෙනවා. උදේ 5 විතර වෙනකොට අපි කුරුණෑගලට ආවා. කුරුණෑගලින් අපිත් එක්ක මල්ලිලාගේ ෆැමිලි එකත් ජොයින් වුණා. කොළඹ ඉඳන් එක දවසින් ලංකාවේ උතුරු කෙරවලට යන නිසා මේක අපිට දිග දවසක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් අපිත් එක්ක ජොයින් වෙන්න දිගටම ජැෆ්නා යන්න. මේ වෙනකොට 6 පහ වෙලා උදේ අපි දැන් අනුරාධපුරයට කිට්ටු කරලා ඉන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඉර එළිය වැටීගෙන එනකොට උදේ පාන්දර පුදුම ලස්සනක් තියෙන මේ පරිසරය. ඉතින් ඒ ලස්සනත් විඳගෙන දැන් අපි යන්නේ උදේට කෑම කන්න අපි ප්ලෑන් කරලා තියෙන අනුරාධපුරේ. උදේ 7 විතර වෙනකොට අපිට අනුරාධපුරයට යන්න පුළුවන්. ලොකු බඩගින්නක් නෑ. හැබැයි ඊට පස්සේ අපිට හොඳ තැනක් හම්බ වෙන්නේ නැහැ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඒක නිසා අපි ඩිසයිඩ් කරා අනුරාධපුරේදී අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා කියලා. අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගියේ Golden Mango රෙස්ටොරන්ට් එකට. ඒ අපේ ෆේවරිට් බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් ලන්ච් ප්ලේස් එකක් අනුරාධපුරේ. අපි අනුරාධපුරේ නිතරම එවෙනවා. ඒ ආවම අපි නිතරම යවෙන තැනක් තමයි එතන. ඉතින් අපි පැය එකමාරක් විතර එතන හිටියා. ඒ වගේ එතන රීෆ්‍රෙෂ් වෙලා අපි ඊළඟට තමයි අපේ ජර්නි එක ස්ටාර්ට් කරේ. ඇත්තටම මේ වගේ බ්‍රේක් එකක් මේ වගේ ලොං ජර්නි එකකදී අපිට අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඒ වගේම කියන්න ඕනි මෙතන වොෂ්රූම්ස් එහෙම මාරම ක්ලීන්. ඉතින් ඔයගොල්ලන්ට රීෆ්‍රෙෂ් වෙන්න කෑම වගේම අනිත් පහසුකුණුත් මෙතන හොඳටම තියෙනවා. මේ වගේ ගමනක් යද්දී අපි ඒව ගැනත් කන්සිඩර් කරන්නම ඕනි. මෙතන කෑම වලටත් අපි නම් හරිම ආසයි. ඒ වගේම ප්‍රයිස් එකත් රීසනබල්. ඒක ඉතින් එක ෆැමිලි එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. සමහර අය සමහර කෑම ජාති වලට කැමති නැහැ. සමහර රසට කැමති නැහැ. අපිට නම් එතන පර්ෆෙක්ට්. මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නම් නෙමෙයි. අපි ආයෙත් අපේ ජර්නි එක ස්ටාර්ට් කරා. ඉස්සරහින් යාපනයේ හන්දිය තියෙන්නේ. එතනින් හැරිලා අපි ලංකාවේ උතුරු කෙළවර බලා තමයි දැන් පිටත් වෙන්නේ. මෙතනින් එහාට නම් අපි හැමෝටම වගේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මගේ ෆස්ට් ටයිම් තමයි මම මේ ජැෆ්නා යන්නේ. හැමෝම ජැෆ්නා යන්නේ A9 රූට් එකේ. හැබැයි අපි මේ පාර තෝරගත්තේ A9 රූට් එකේ කෙලින්ම යන්න නෙමෙයි. මම කිව්වනේ අපේ රූට් එක ටිකක් වෙනස්. අපි යන්නේ මුලින්ම මුලතිව් පැත්තට. මුලතිව් පැත්තේ තමයි අපිට අර බලන්න තියෙන විශේෂ ස්ථාන ටික තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි ජැෆ්නා වලට යන්නේ. අපි අනුරාධපුරෙන් මැදවච්චිය පහු කරගෙන යන්නේ වවුනියාව පැත්තට. වවුනියාව කියන්නේ උතුරු පළාතේ දකුණු ප්‍රදේශයට වෙන්න තියෙන වැදගත්ම නගරයක්. ඔයාලා කොළඹ ඉඳන් එනකොට ජැෆ්නා යන්න වවුනියාව තමයි උතුරු පළාතට ඇතුල් වෙනකොට හම්බ වෙන මේන් සිටි එක. එතකොට A9 රෝඩ් එක වවුනියාව නගරේ මැදින්ම ගමන් කරනවා. A9 පාර කියන්නේ සාමාන්‍ය පාරක් නෙමෙයි. උතුර දකුණ යා කරන ප්‍රධාන මාර්ගයක්. වවුනියාව පහු කරගෙන ඉස්සරහට යනකොට උතුරු පැත්තට යනකොට ඔයාලට හොඳට පේනවා පරිසරය වෙනස් වෙන හැටි. ලොකු නගර අඩු වෙලා කැලෑ ප්‍රදේශ වැඩි වෙනවා. ලොකු ඉඩම් වැඩි. කුඩා ගම්මාන තමයි අතරින් පතර ඔයගලන්ට හම්බ වෙන්නේ. අපි දැන් මේ පහු කරේ ඕමන්තේ. වවුනියාව පහු කරලා කිලෝමීටර් කීපයක් ඉස්සරහට යනකොට අපිට ඕමන්තේ හම්බ වෙනවා. ලංකාවේ අපිට ඕමන්තේ කියන නම හරිම හුරු පුරුදුයි. ඒ ඕමන්තේ චෙක් පොයින්ට් එක නිසා. ඉතින් ඉතිහාසය මතක් කර කර මේ පාරේ අද අපි නිදහසේ යනවා. තව ටිකක් ඉස්සරහට ගියාම අපිට පුලියන් කුලම හම්බ වෙනවා. පුලියන් කුලමෙන් අපි හරවනවා A9 මාර්ගයෙන් පුලියන් කුලමදී අපි හරවනවා මුලතිව් පැත්තට යන්න. Google Map එකේ අපිට පාර පෙන්වන්නේ B296 කියලා. මේ පාරේ පොඩ්ඩක් ගිහිල්ලා අපි පොඩ්ඩක් නතර කරනවා පොඩි ෆොටෝ ෂූට් එකක් කරන්න අපේ BYD Sealand 5 එකත් එක්ක. ඔයගලන්ටත් දාන්නම් ෆොටෝස් ටික බලන්න. මේ පැත්තට හරවපු ගමන් පාර මාර වෙනස් විදිහට පේනවා. හරිම කර්කශ පෙනුමක් තියෙන. ඒ වේලිලා ගිහිල්ලා මන් දන්නේ හැම තැනම දූවිලි.
මේ අපි නතර කරපු තැනත් මට ඔයගලන්ට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හැම තැනම කුණු දාලා මට ඒක දැක්කම නම් පුදුම හිතුණා. අපි පොඩි කාලේ ලංකාවේ හැමතැනම පාරවල් අයිනේ කුණු තිබුණට මම අවුරුදු 20ක විතර අතීතයේදී දැකලා නැහැ එහෙම පාරවල් වල මෙච්චර කුණු තියෙනවා. මේ උතුරු පළාතට ඇතුල් වෙච්ච ගමන්ම පාරවල් අයිනේ පුදුම විදියට shopping bag බිස්කට් පැකට් තිබුණා. මට ඒක දැක්කම නම් ඇත්තටම පුදුම හිතුණා. ඇයි මෙහෙම තාමත් අපේ රටේ මිනිස්සු කියලා අපි දියුණුව ගැන කතා කරනවා නම් දියුණු රටක් ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපි පාලකයන්ට විතරක් බැනලා බෑ. අපේ රටේ මිනිස්සු ඇවිදින්න යනකොට ඒ දේවල් අපි අපේ හැදියාව හදා ගන්න ඕනි කියලා මම හිතනවා. අපි ගිනියන කුණු ටික ඇයි අපිට බැරි ගාබේජ් බින් එකක් හම්බ වෙනකන් හරි නැත්නම් ඔයාලා ගෙදර එනකන් හරි ආපහු අරගෙන එන්න. මං හිතන්නේ අපේ පුතාලා නම් ඒ හැමදේම එකතු කරනවා යන තැන පාරේ බිම නම් කවදාවත් බොන කිරි පැකට් එකක් බිස්කට් පැකට් එකක් කඩලා දාන්නේ නැහැ. ඒ විදිහට මයින්ඩ් එක හදන්න ඕනේ. ඒක දඩ ගහලා හරි මං හිතන්නේ හැමෝගෙම හදන්න ඕනේ. දඩේට බයේ හරි ඒ දේ නොකර ඉඳීනේ. මේ විදිහට ලංකා සිටියම බලාගෙන ඒ පාරවල් දිගේ යනවා කියන එකත් වෙනම ෆීලින් එකක්. මේ පාර දෙපැත්තේ වී වේලනවා. පාරෙන් භාගයකම වී වේලනවා මෙයාලා. ඒ පැත්තේ ජන ජීවිතේ හැටි වෙන්නේ නැති ලොකුවට වාහන යන්නේ නැති නිසා එච්චර කරදරයක් නෑ මං හිතන්නේ. අපි මෙතනින් හරවනවා මුලතිව් පැත්තට යන්න. ඇත්තටම අපි ට්‍රැවල් කරනකොට ඇට්‍රැක්ෂන් එකක්ම ටාගට් කරගෙන යනවට වඩා මේ විදියට ඒ පළාත්වල ජන ජීවිතය ඒ කැප්චර් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපිට අපේ ට්‍රිප් එක මුල ඉඳන්ම එන්ජොයි කරන්න පුළුවන්. නැත්තම් හරිම කම්මැලි ෆීලින් එකක් ගන්න. ඒ පාළු පාරවල් වල යනවා කියන ෆීලින් එක නැතුව ඒ ජන ජීවිතේ කල්චර් එක ඒ ෆුඩ් ඒව ගැන අපිට කැප්චර් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ට්‍රිප් එක හරිම එන්ජොයි කරන්න පුළුවන් අපිට මුල ඉඳන්ම. පාර දෙපැත්තෙම වියලි කලාපයට හුරු වෙච්ච වෙජිටේෂන් එකක් තමයි හම්බ වෙන්නේ. ඉඳලා හිටලා ගම්මානයක් දෙකක් හම්බ වෙනවා. පොඩි නගර හම්බ වෙනවා. අපි දැන් මේ පහු කරන්නේ මුලතිව්. පේනවනේ බැලූ බැල්මටම හරීම කර්කශ වියලි ස්වභාවයක් තියෙන්නේ. එතනත් මේ පාර දෙපැත්තේ පාර වී වේලනවා. පාරේ ඒගොල්ලෝ වී ගෙනල්ලා ට්‍රැක්ටර්ස් නතර කරගෙන එයාලත් ඉන්නවා. වී පෙරලනවා. ඉතින් මේ ජීවිතේ පරිසරය වගේම මේ ජන ජීවිතයත් හරිම කටුකයි කර්කශයි කියලා තමයි මට නම් හිතුනේ. අපි මේ යන්නේ 2026 අගෝස්තු 15. සමහර විට මේ කාලේ මෙහෙම වෙන්නේ නැති පායනවා වෙන්න ඇති. දැන් අපි ටික ටික ලඟ වෙන්නේ අපේ බලාගෙන මාපු ගමනාන්තයකට. මේ ලගුන් එක තමයි දැන් අපිට පේන්නේ. මෙතනත් තියෙනවා රණවිරු ස්මාරකයක්. මේක අවසන් සටන ස්මාරකය නෙමෙයි. ඊට ගොඩක් කලින් සිහි වෙන්න හදපු තැනක්. මේක පහු කරගෙන අපි යනවා විශේෂ තැනකට. මේ වෙනකොට වෙලාව දවල් 12ට කිට්ටුයි. අපි වවුනියාව පහු කරේ උදේ 10ට විතර. පුලියම්කුලමෙන් හරවනවා 10:40ට වගේ. ඊට පස්සේ මුලතිව් වලට එනකොට 12 වගේ විතර වුණා. ඉතින් මේ වෙලාවේ අවුව නම් හොඳටම සරයි. ඔයගොල්ලෝ මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් ඉරෙන් ආරක්ෂා වෙන්න සන්ස්ක්‍රීන් දාලා ෂේඩ්ස් දාලා ඒ දේවල් ගැන බලන්න පොඩ්ඩක්. මම මේ ඇවිදගෙන යන්නේ නන්දි කඩාල් කලපුව පැත්තට. එතන ඉන්න හමුදා නිලධාරීන් කියපු විදියට එතනදි තමයි අවසන් සටනේදී ප්‍රභාකරන් ඝාතනයට ලක් වෙන්නේ. දැන් මේ විදියට නිසල්මනේ හිටියට නන්දි කඩාල් කියන්නේ හරිම ඉතිහාසයේ ගොඩාක්ම සංවේදී තැනක්. නිදහසේ අපි මේ බිම ඇවිදගෙන දැන් යන්නේ තරුණ ජීවිත දහස් ගාණක් අවුරුදු ගාණක් යුද්ධ කරලා ජීවිත පරිත්‍යාගයෙන් රැකදුන්නු නිසයි. ඉතින් ඒ සියලු වීරයන්ට හදවතින්ම ස්තුතිවන්ත වුණා. මේ වෙලාව විතරක් නෙමෙයි මේ ගමන ගියපු හැම තැනකදීම වගේ ඒක හැම වෙලේම හිතට දැනුණා. දැන් එතනින් පිටත් වෙලා අපි මේ යන්නේ මේ දවස්වල හදන පාලම. මේ පාලම මේ දවස්වල හදනවා. මම මතක විදියට මේ පාලම වට්ටුවාකල් පාලම.
මේ පාලම මේ දවස්වල අලුතෙන් යන ප්‍රොජෙක්ට් එකක්. මේක 2027 සැප්තැම්බර් වෙනකොට ඒගොල්ලෝ ඉවර කරන්න ඉන්නේ. මේක ගොඩක් වැදගත් පාලමක්. මොකද මෙතන තමයි දැනගත්තු තොරතුරු විදිහට මුලතිව් පැත්තයි පුතුකුඩු ඉරිප්පු ප්‍රදේශය සම්බන්ධ කරන නන්දිකඩල් ලැගුන් එක හරහා යන පාලම. අපි මේ යන්නේ 2026 අගෝස්තු 15. මේ ප්‍රොජෙක්ට් එක මේ පාලම ඉවර කරන්න තියෙන්නේ 2027 සැප්තැම්බර් වෙනකොට. එතකොට අපි විශ්වාස කරන ලැබෙන අවුරුද්ද වෙනකොට මෙතන ලස්සන පාලමක් ඉදි වෙලා තියෙයි කියලා. ඉතින් අපි කොහොම හරි එච්චර අමාරුවක් වුණේ නැහැ එතනින් ආවා. දැන් අපි මේ යන්නේ මුල්ලිවයික්කාල් පැත්තට. නන්දිකඩල් ලැගුන් එක පහු කරගෙන එනකොට ඒ ගැන කතා නොකරම බෑ. නන්දිකඩල් කලපුව ගැන කතා කරොත් නන්දිකඩල් කලපුව අපිට ඉතිහාසයේ සටන්න නිසාම නෙමෙයි වැදගත් වෙන්නේ. ඇත්තටම මුලතිව් ජනතාවගේ ජන ජීවිතයත් මේ ලැගුන් එකත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ ලැගුන් එක ලස්සන වෝටර් බොඩි එකක් විතරක්ම නෙමෙයි. ජන ජීවිතයට උදව් කරන ඉකෝසිස්ටම් එකක්. නන්දිකඩල් ආශ්‍රිතව විශාල මැන්ග්‍රූව් වෙජිටේෂන් එකක් තියෙනවා. මේ මැන්ග්‍රූව්ස් මාළු, ප්‍රෝන්ස්, පක්ෂීන්ට ඒ වගේම තවත් ගොඩක් ජීවීන්ට වැදගත් වෙන හැබිටෑට් එකක් ලබලා දෙනවා. එහෙම බැලුවම මේක ඉතිහාසයේ සුන්දරත්වය ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි බයෝඩයිවර්සිටි එක පැත්තෙනුත් වැදගත් ස්ථානයක් මේ නන්දිකඩල් ලැගුන් එක. මේ මන් නන්දිකඩල් ලැගුන් එක ගැන හොයාගත්තු තොරතුරු. නන්දිකඩල් පහු කරගෙන තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපේ ඊළඟ ස්ටොප් එක හම්බ වෙනවා. අවසන් සටනේ රණවිරු ස්මාරකය ළඟට තමයි දැන් මේ යන්නේ. මෙතන තියෙන විශාල රණවිරු පිළිමය බලාගෙන ඉන්නේ නන්දිකඩල් කලපුව දිහා. මේ පිළිරුව නිරූපණය කරන්නේ අවසන් සටනට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ගේ මතකය හා ඔවුන්ගේ කැපවීමයි. දැන් හරිම නිස්කලංක නිසල්මනේ තියෙන වටපිටාව මීට අවුරුදු ගානකට කලින් දරුණු සටන් ඇවිලුණු තැනක්. මේ ළඟම පුතුකුඩු ඉරිප්පු වෝ මියුසියම් එකක් තියෙනවා. ඔයාලට එතනටත් ගිහිල්ලා බලාගෙන යන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක්. හදවතින්ම ඒ රණවිරුවන්ට ආචාරය දක්වමින් අපි එතනින් පිටත් වුණා එලිෆන්ට් පාස් බලා. එලිෆන්ට් පාස් කියන්නේ ජැෆ්නා පෙනින්සියුලා එකට ඇතුල් වෙන ඉතාම වැදගත් ගේට්වේ එකක්. මේන්ලෑන්ඩ් එකයි ජැෆ්නා පෙනින්සියුලා එකයි සම්බන්ධ කරන මේ ප්‍රදේශය අතීතයට වගේම අදටත් ඉතාම වැදගත් ප්‍රදේශයක්. මෙතන යන හැමෝම අමතක නොකර කෘතගුණ දක්වන්න තැනක නතර වෙනවා. ඒ පාර අයිනම තියෙන හසලක ගාමිණී ස්මාරකය ළඟ. හසලක ගාමිණී රණවිරුවගේ කතාව මං හිතන්නේ ගොඩක් අය දන්නවා. අවුරුදු 20 ගානක තරුණ ගාමිණී කුලරත්න 1991දී එලිෆන්ට් පාස් ආමි කැම්ප් එකට දැඩි ප්‍රහාර එල්ල වෙද්දී කැම්ප් එකට ඇතුළු වෙන්න උත්සාහ කරපු බුල්ඩෝසරය ඇතුළු වෙන්න වළක්වන්න ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා. ඉතින් මෙතනින් යන හැමෝම වගේ ඒ වෙනුවෙන් අදටත් ඔහුට කෘතගුණ දක්වන්න මෙතන නතර වෙනවා. මෙතනින් එහා පැත්තේ ලුණුලේවායත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපි අද නිදහසේ ජැෆ්නා ගියත් මීට වසර ගානකට කලින් මේ ස්ථානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒ ගැන හිතනකොට නම් හිත ටිකක් බරයි. ඉතින් ඒ බර වෙච්ච හිත එක්කම අපි ආපහු පිටත් වුණා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න. අපේ ඊළඟ ස්ටොප් එක තමයි පොයින්ට් පෙඩ්‍රෝ. අපි එලිෆන්ට් පාස් වලින් එනකොට වෙලාව 3ට විතර ඇති. පොයින්ට් පෙඩ්‍රෝ වලට එනකොට වෙලාව 4:00යි. මේ වෙනකොට අපි දවල්ට කාලා නැහැ. උදේට හොඳට කාපු නිසා අපිට ලොකු බඩගින්නක් නැහැ. බඩගින්නක් නෑම කියන්නත් බෑ. හැබැයි මග දිගටම කන්න තරම් හොඳ රෙස්ටොරන්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් අමතක නොකර ඔයාලත් එනවනම් බඩගිනි වෙනකොට කන්න දෙයක් අරගෙන එන්න අමතක කරන්න එපා. පොයින්ට් පෙඩ්‍රෝ කියන්නේ ලංකාවේ උතුරු කෙරවර. එතකොට ඒක ප්‍රදේශයක්. එතකොට ඔයාලා පොයින්ට් පෙඩ්‍රෝ කියලා මැප් එකේ සර්ච් කරොත් යන්නේ ගෙදරකට. ඒක නිසා පොයින්ට් පෙඩ්‍රෝ මේල් බොක්ස් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට ඒ කොඩටම තියෙන ඒ වෙරළ තීරයට යන්න පුළුවන්. උදේ පාන්දර 3ට කොළඹින් පිටත් වෙලා හවස් වෙනකොට ලංකාවේ උතුරු කෙළවරට ආවා කියන ෆීලින් එක ඒක මාරයි. එතකොට දැනෙන වෙනම ෆීලින් එකක්. ඇත්තටම මාර සතුටුයි. පොයින්ට් පෙඩ්‍රෝ මුහුද දැක්කවත් හරිම සතුටු හිතුණා. ඒක උතුරු ප්‍රදේශයටම ආවේනික මුහුදු පරිසරයක් තියෙන. ලොකු රැල්ලක් නැහැ. රැල්ල හරිම අඩුයි. ගල් සහිත වෙරළක්. මේ තියෙන පොයින්ට් පෙඩ්‍රෝ ලයිට් හවුස් එක.
අතීතයේ ලොකු කාර්යභාරයක් කරලා දැන් නිසල්මනේ බලාගෙන ඉන්නවා. අද අපි නවීන නැවිගේෂන් සිස්ටම් යූස් කරාට අතීතයේ ලයිට් හවුස් එක තමයි මුහුදු ගමන් වලට නැව් වලට මාර්ගය හඳුනගන්න විශාල විදිහට උදව් කරේ. අද නම් ඉතින් ගොඩක් අයට ඒක ෆොටෝ ස්ටොප් එකක් විතරයි. මේ තියෙන්නේ පොයින්ට් පේඩ්‍රෝ මුහුදු තීරය. මෙතනම තමයි පොයින්ට් පේඩ්‍රෝ මේල් බොක්ස් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ලස්සන ෆොටෝස් ටිකක් මෙතන ගන්න පුළුවන්, කැප්චර් කරගන්න පුළුවන්. මේ මූද මං කියවනේ හරිම වෙනස්. අර අපි ඩවුන් සවුත් වල නිතර දකින මූද වගේ නෙමෙයි. හරිම රැල්ල අඩු වෙනස්ම මූදක්. අපි දැන් ඩවුන් සවුත් ගියොත් ගොඩාක් ටුවරිස්ලා ඉන්නවා. ඇත්තටම මෙතන නම් එහෙම ලොකුවට ටුවරිස්ලා හිටියෙම නෑ. ක්‍රවුඩඩුත් නෑ. ක්‍රවුඩ් එකත් ගොඩාක් අඩුයි. ඉතින් අර මං හිතුව ඇතරම් පොයින්ට් පේඩ්‍රෝ කිව්වම මගේ ඉමේජ් එක තිබ්බේ මීට වඩා ලොකු ඉමේජ් එකක්. හැබැයි ඒක නැති වුණා. ඇත්තටම දැක්කම යන පාරක් පොඩි, පාර කැඩිලා අර ලොකුවට ලස්සනට ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තියෙන විදිහට එතන ඩෙවලොප් වෙලා නැහැ කියලා තමයි මට නම් හිතුනේ. මෙතන හරි ලස්සනයි ෆොටෝස් වලට. මේ තියෙන උතුරු කොනේ කඩේ, උතුරු කෙළවරේ කඩේ. ගියොත් එතනටත් යන්න අමතක කරන්න එපා. යාලා ගාව එයාලට මාවේනික ස්නැක්ස් තියෙනවා. අපි එතනින් පෝස්ට් කාඩ් එකක් ගත්තා. ඔයාලට ඕන නම් පොයින්ට් පේඩ්‍රෝ වලින් මේක පෝස්ට් කරන්න පුළුවන්. ඒ ෂොප් එකෙන් ඒ සර්විස් එකක් දෙනවා. අපි නම් පෝස්ට් කාඩ් එක අරගෙන ආවා. මේ මේල් බොක්ස් එක ළඟත් ෆොටෝස් ටිකක් ගන්න අමතක කරන්න එපා. හරිම ලස්සනයි. මේ ඉර බැහැගෙන යන හවස් වෙලාව නිසා මෙතන මාරම ලස්සන වයිබ් එකක් තිබුණේ. ඔයාලා ජැෆ්නා ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් පොයින්ට් පේඩ්‍රෝ ඇඩ් කරන්න අමතක කරන්න එපා. අපි ෆස්ට් ඩේ එකේම මෙතනට දාගත්තේ. ජැෆ්නා වල ඇවිදින්න තියෙන තැන් වැඩි. අපි ඉන්න දවස් ටික මදි ඒ ටික කවර් කරන්න. ඒක නිසා කොච්චර මහන්සි වුණත් අපි ඩිසයිඩ් කරා පොයින්ට් පේඩ්‍රෝ ඒ ටික අපේ ෆස්ට් ඩේ එකටම ඇඩ් කරගන්න. නැත්නම් අපිට මෙතන මිස් වෙන නිසා. මේ තියෙන අපි ගත්ත පෝස්ට් කාඩ් එක. ඊළඟට අපි යන්නේ තවත් තැනකට. දැන් මං යන්නේ සක්කොටේ කේප් එකට. අපි කලින් හිටපු තැන පොයින්ට් පේඩ්‍රෝ මේල් බොක්ස් එක ළඟ ඉඳන් කිලෝමීටර් 3-4ක් වගේ එන්න ඕනි සක්කොටේ කේප් එකට එන්න. සක්කොටේ කේප් එකේ විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවේ භූගෝලීය වශයෙන් උතුරුම කොන විදියට සලකන්නේ සක්කොටේ කේප් එක. මෙතනට ආවොත් තමයි ඔයාට කියන්න පුළුවන් අපි ලංකාවේ උතුරුම කෙළවරට ආවා කියලා. එහෙනම් ඔන්න ඔයත් අමතක නොකර පොයින්ට් පේඩ්‍රෝ ආවොත් සක්කොටේ කේප් එකටත් එන්න අමතක කරන්න එපා. එතන මාර්ම ලස්සනයි. ගිහින්ම බලන්න. එතන ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් පුළුවන් ඔයාලට. මං ගත්ත ෆොටෝස් උත් මං දාන්න. දැන් මේ හවස් වෙලා ඉර බැහැගෙන යන්න ළඟයි. මේ අවුව නම් ලොකු අමාරුවක් නෑ. මම හරිම ආසාවෙන් මේ ටික ඇවිදගෙන ගියේ. පුදුම ආසාවකින්. මම මාර ග්‍රේට්ෆුල් මගේ ලයිෆ් එකට. මට මේ වගේ අවස්ථා මගේ ජීවිතේ හම්බුණාට. ඉතින් එහෙම හිතන ගමන් මම මේ ලංකාවේ උතුරුම කෙළවරට යනවා සක්කොටේ කේප් එකට. මේ තියෙන්නේ මෙන්න මෙතන පෙන්නනවා. එතන තමයි දැන් මං ඉන්නේ ලංකාවේ උතුරුම කෙළවර කියලා සලකන තැන. ඉතින් මට මාර සතුටුයි. ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. වටත් දාන්නම් බලන්න. මෙතන තමයි මං ඉන්නේ ලංකාවේ උතුරුම කෙළවර. මට මාරම සතුටුයි. මෙන්න මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ටික වෙලාවක් හරිම ආසාවෙන් වටපිට බලාගෙන හිටියා. නිල් පාට මූද තියෙන්නේ. පුදුම ලස්සනයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ගිහිල්ලා නැත්තම් යන්න පුළුවන් අවස්ථාව හම්බ වෙච්ච ගමන්ම ඇස් දෙක ඇත්තටම පින් කරලා තියෙනවා මේ වගේ විව් එකක් දකින්න. මට එදා මාරම සතුටුයි. මුහුද තියෙන ඉස්සරහින්. ඉතින් තමන්ගේ පරිස්සම ගැනත් තමන් බලා ගන්න ඕනි. මේ වගේ ගමනක් යද්දී අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. උදේ පාන්දර 3ට කොළඹින් පිටත් වෙලා අනුරාධපුරයේ කිලිනොච්චිය පහු කරගෙන ජැෆ්නා පෙනින්සියුල එකට ඇතුල් වෙලා පොයින්ට් පේඩ්‍රෝ වලටත් ආවා. දැන් සක්කොටේ කේප් එකටත් ඇවිල්ලා තාම ගමන ඉවර නැහැ. ඊළඟට අපි යන්නේ කන්කසන්තුරේට. මේ කන්කසන්තුරේ තල්සෙවන රිසෝට් එක. බලන්න පුදුම ලස්සනයි මේ view එක නම් මට මෙතන ඇත්තටම මාර ලෝබයි. ඉක්මනට ඉර බැහැගෙන ගියා. පුදුම ලස්සනයි මේ view එක.
මං ජීවිත කාලෙම ග්‍රේට්ෆුල් වෙයි මේ view එක මට හම්බුණාට. ආය අවස්ථාවක් හම්බුණොත් එතනට අනිවාර්යෙන්ම යනවා. එදා අපේ ඩිනර් එක ගත්තේ තල්සෙවන රිසෝට් එකේ. කෑම හොඳයි ඕකේ. වරදක් නැහැ. ප්‍රයිස් එක නම් ගොඩක්ම රීසනබල්. තල්සෙවන රිසෝට් එකේ හොඳම දේ තමයි view එක. ඒ view එක විස්තර කරන්න නම් මට වචන මදි. අපි ගිය ඩිනර් වලට උනාට මෙතන ඔයගලන්ට නවතින්නත් පුළුවන්. ඒ ෆැසිලිටි එකක් තියෙනවා. ඉතින් දවසක් ගත කරන්නත් ගොඩක් හොඳ තැනක්, ලස්සන තැනක්. තල්සෙවන රිසෝට් එක ඉස්සරහමයි කන්කසන්තුරේ ස්ටේෂන් එක තියෙන්නේ, රේල්වේ ස්ටේෂන් එක. අපි එතනටත් ගියා ගොඩක් රෑ වෙලා. ඒ වෙලේ ගොඩක් සෙනග හිටියා. මං හිතන්නේ ඒ වෙලාවට ට්‍රේන් එකක් යනවා ඇති. එතනත් ෆොටෝස් ටිකක් අරගෙන අපි ආපහු ජැෆ්නා යන්න ටවුන් එකට යන්න පිටත් වුණා. ඔයාලා ට්‍රේන් එකේ එනවා නම් තල්සෙවන රිසෝට් එක තියෙන ඉස්සරහමයි. ඕගලන්ට බෑග්ස් අරගෙන පාර පයින්න විතරයි තියෙන්නේ තල්සෙවනට යනවා නම්. එදා ගොඩක් දිග දවසක් ටිකක් මහන්සි. ලොකු මහන්සියක් නෑ. BYD Sea-Lion 5 අපිව හරිම කම්ෆර්ටබල් විදියට එකගෙන ආවා. 95 පෙට්‍රල් හොයනවා නම් කන්කසන්තුරේ පහු කරලා ජැෆ්නා පැත්තට එනකොට මෙන්න මෙතන ෂෙඩ් එකේ තිබුණා. මොකද අපි ගොඩක් තැන්වල 95 හෙව්වට අපිට හම්බ වුණේ නෑ ගහලා තිබුණට. ඔයාලට පොඩි ටිප් එකක් දුන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකා රන්තුල vlog subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් ජැෆ්නා part 2 vlog එකේ ඉක්මනටම හම්බ වෙමු. එතකන් ආදරයෙන් ඉන්න, සතුටින් ඉන්න. මම ශ්‍රී ලංකා.